හායි සුපුරුදු පරිදි උදේම නැගිටලා මම මේ යන්න හදන්නේ හැමදාම වගේ ඉතින් රාජකාරියට. ඔන්න ඉතින් මගේ දවස ආරම්භ කරා. රාජකාරී කිව්වට ඉතින් දවසෙන් භාගයක් කරන්නේ මම ඇවිදින එක තමයි. ඔයාලා බලනවා ඇති මුළු දවසම ඇවිදින රස්සාව මොකද්ද කියලා. මම මේ තනියම වීඩියෝ එකක් ගන්න කියලා හැදුවේ. ඇත්තට මේක හරිම කැතයි. කමක් නෑ ඉතින් මම වීඩියෝ එකට ඇඩ් කරා. අර උදේ නැගිටිනකොට සුරතලෙක් හිටියේ. ඌ මගේ නන් නෙමෙයි එහාගේ සුරතලා. ඒ වුණාට ඉතින් ඉන්නේ අපිත් එක්ක. ඒකෙන් වැඩක් නෑ. ආයෙත් ප්‍රථම රාජකාරියට. ඔන්න ඉතින් මං ඇවිදගෙන යන්නේ මගේ සයිට් එකට. සයිට් එකට ගියේ ඇත්තටම ගමේ රහට තේ එකක් බොන්න. කොහොමද ප්ලේස් එක? හොඳයි නේද? ඒ නතරමදී මට හිතුණා ෆොටෝ ටිකක් ගන්න. ඔයාලා මොකද හිතන්නේ මේ ෆොටෝ ටික ගැන? සයිට් එකේ වැඩ ටිකක් ඉවර කරලා එනකොට ලස්සන මලක් හම්බුණා. ඒකත් අතේ තියාගෙන මෙතින් ඔෆිස් එකට ආවා. ලස්සනයි නේද මගේ මේසේ? ඔක්කොම වැඩ ටිකක් කරගෙන ආයෙත් රාජකාරියට. හරිම සාමදානව හිමීට මම මේ කරන වැඩේ මොකද්ද? ඒක මමම කියනවට වඩා ඔයාලම බලන්නකො මම මේ මොකද්ද කරන්නේ කියලා. ඒක බලන ගමන් ඔයාලා කියන්න බලන්න ඔයාලා කරන රැකියාව සම්බන්ධයෙන් ඔයාලා ඉන්නේ ඉතාමත් තෘප්තිමත්ද කියලා. ඇත්තටම මම කරන රැකියාව සම්බන්ධයෙන් ඉන්නේ තෘප්තිමත්ද. රැකියාවක නිරත වෙනකොට නිරන්තරයෙන්ම අපිට බාහිර සමාජයත් එක්ක අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වන්න සිද්ධ වෙනවා. මනුෂ්‍යයා කියලා කියන්නේ උපතින්ම සිතුවිලි, චර්යාව, බාහිර හැඩරුවෙන් පවා වෙනස් වෙන කොටාසියක්. ඒ නිසා වැඩ පරිසරයක් තුළ නිරන්තරයෙන් අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වනකොට අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න ඕනේ. සරලවම කිව්වොත් අපි වැඩ කරන පරිසරය සතුටින් රාජකාරී කරන්න පුළුවන් විදිහට වටපිටාව හදාගන්න ඕනේ තමන්මයි. පඬිත කතා ගොඩක් එක්ක බලන්නකො මගේ චිත්‍රය හොඳයිද කියලා. ඒ වැඩත් ඔක්කොම ඉවර කරලා ගෙදර ගිහිල්ලා ඉතින් මගේ සුරතල්ලු දිහා මෙහෙම බලාගෙන හිටියා. ආයෙත් වීඩියෝ එකකින් අපි හම්බෙනකන් එහෙනම් ඔයාලා ඔක්කොටම බයි.